උදේ පාන්දර ඇහැරුණු ගමන්ම අපිට ඕන වෙන්නේ මොකද්ද? කිරිතේ එකක්. ඒක නිකම්ම බීමක් විතරක් නෙවෙයි නේද? ඒක අපේ සංස්කෘතියේම කොටසක් වෙලා. මහන්සි වුණාම ඔළුව රිදිනකොට නැත්තම් නිකම්ම ඉන්නකොට මේක අපේ ජීවිතේට නැතුවම බැරි දෙයක්. ඒත් අපි ආසාවෙන් බොන මේ කිරිතේ කෝප්පය ඇතුලේ අපේ ජීවිත කාලයේම ටිකින් ටික කන නිහඬ මාරයක් හැංගිලා ඉන්නවා කිව්වොත් අන්න ඒ ගැන තමයි අපි මේ විග්‍රහයෙන් කතා කරන්න යන්නේ. ඇත්තටම හිතලා බැලුවොත් කිරිතේ කියන්නේ අපේ ජීවිතයේ හැම මොහොතකම වගේ තියෙන දෙයක් නේද? ඒක අපිට ශක්තියක් සැනසීමක් කියනවා. ඉතින් ඒ බැඳීම කොයිතරම් ශක්තිමත්ද කියලා අපි හැමෝම දන්නවනේ. හරි. එහෙනම් අපි මෙහෙම කරමු. මේ කිරිතේ කෝප්පේ හරියට විද්‍යාගාරයකට දාලා වගේ ඒකේ තියෙන දේවල් එකින් එක ගලවලා බලමු. මේ කතාවේ නියම සකකරුවෝ කවුද කියලා හොයාගන්න. දැන් සාමාන්‍ය කිරිතේ කෝප්පයක ප්‍රධාන දේවල් තුනක් තියෙනවනේ. එකක් තමයි තේකොළ. මෙයා තමයි අපේ කතාවේ වීරයා. එයාගෙන් ප්‍රශ්නයක් නැහැ. ඊළඟට ඉන්නවා සීනි. මෙයා තමයි ප්‍රධාන දුෂ්ටයා. සහ කිරිපිටි. අපි යාට දැනට කියමු අනුබල දෙන්නා කියලා. හරි. එහෙනම් මුලින්ම අපි ලුකුම අපරාධකාරයා ගැන, ඒ කියන්නේ සීනි ගැන ටිකක් ගැඹුරට හාරලා බලමු. මොකක්ද මේකේ ඇත්තකම හැංගිලා තියෙන අනතුර? මෙන්න මේක ගැන පොඩ්ඩක් හිතන්න. දවසකට කිරිතේ කෝප්ප 3ක් බොන කෙනෙක් Tamanටත් නොදැනීම සීනි තේ හැඳින් 9ක් විතර ඇඟට දාගන්නවා. අතර මේක හිතද්දිත් පුදුම හිතන ගානක්. දැන් බලන්න ලෝක සෞඛ්‍ය සංවිධානයේ කියන විදිහට නිරෝගී වැඩිහිටියෙක් දවසට ගන්න ඕන උපරිම සීනි ප්‍රමාණය තේ හැදි 6යි. ඉතින් හිතන්න කිරිතේ 3ක් බිව්ව ගමන්ම දවසට ඕන සම්පූර්ණ සීනි කෝටාවත් පැනලා ඉවරයි. ඉතිරි කැම බීම වලින් යන සීනි ගැන කතා කරන්න දෙයක් නැහැ. දැන් සමහරුන්ට හිතෙන්න පුළුවන් අනේ නම සීනි හැඳි 3ක් දැම්මට එච්චර පැණි රසක් නැහැ කියලා. ඒකට හේතුවක් තියෙනවා. තේවල තියෙන තිත්ත ගතියයි කිරිවල තියෙන මේද ගතියයි එකතු වෙලා සීනිවල සැර, ඒ කියන්නේ තියුණු පැණි රසය වහලා දානවා. ඉතින් ඇත්තරම කිරිතේ කියන්නේ සීනි ගොඩක් බොන්න හදපු රසවත් මාධ්‍යයක් විතරයි. හරි. එහෙනම් බලමු මේ සීනියේ ඇඟේ තුලදී මොකද කරන්න කියලා. කිරිතේක බීපු ගමන් අධික සීනි ප්‍රමාණයක් හරියට සීනි සුනාමියක් වගේ අපේ ලේවලට කඩාගෙන පනිනවා. එතකොට ශරීරය කලබල වෙනවා. මේක පාලනය කරන්න අග්න්‍යාශය ඉන්සියුලින් කියලා යතුරු වගයක් හදනවා. මේ යතුරු වලින් තමයි සෛලවල දොරවල් ඇරලා සීනි ඇතුළට ගන්නෙ. ඒත් දිගින් දිගටම මේ විදිහට වේගෙන් දොරවල් අරිද්දි කාලයක් යනකොට සෛලවල අගුල් කැඩෙනවා. අන්නේ අගුල් කැඩුනට පස්සේ ඉන්සියුලින් යතුර දැම්මට දොර ඇරෙන්නේ නැහැ. වෛද්‍යවරු මේ තත්වයට තමයි කියන්නේ ඉන්සියුලින් ප්‍රතිරෝධිය කියලා. සරලවම කිව්වොත් දියවැඩියාවට යන පාරේ පළවෙනි නැවතුම තමයි මේ. ඉතින් මේකේ බරපතලකම කොච්චරද කියනවනම් ශ්‍රී ලංකාවේ වැඩිහිටියන්ගෙන් 23කට, ඒ කියන්නේ හැම 4 දෙනෙක්ගෙන්ම එක්කෙනෙකුටම වගේ දියවැඩියාව තියෙනවා කියලා වාර්තා වෙනවා. මේක සුළුෙන් තකන්න පුළුවන් දෙයක් නෙවෙයි. හරි. සීනි ගැන කතා කළා ඇති. දැන් අපි යමු අපේ කතාවේ අනිත් සැකකරු. ඒ කියන්නේ අර අනුබල දෙන්න කිරිපිටි පැත්තට. ලෝකේ ගොඩක් රටවල් කිරිතේ වලට පාවිච්චි කරන්නේ දියර කිරි. ඒත් අපි පුරුදු වෙලා ඉන්නේ කිරිපිටි වලටනේ. කිරිපිටි හදන්නේ දියර කිරි අධික උෂ්ණත්වයකට රත් කරලා. මේ ක්‍රියාවලියේදී කිරිවල තියෙන ගොඩක් වටිනා පෝෂ්‍ය පදාර්ථ විනාශ වෙලා යනවා. ඊටත් වඩා භයානක දේ තමයි කිරිවල තියෙන ස්වභාවික කොලෙස්ටරෝල් මේ අධික රස්නය නිසා ඔක්සිකරණය වෙන්න පුළුවන් කියන එක. මේක තේරුම් ගන්න හොඳම විදිහ තමයි මේ. ඔක්සිකරණය වුණු කොලෙස්ටරෝල් කියන්නේ හරියට පරණ වතුර පයිප් එකක මලකඩ බඳිනවා වගේ. ඒ මලකඩ වගේ මේ කොලෙස්ටරෝල් අපේ ලේ නහරවල බිත්තිවල ඇලෙනවා. මේක තමයි හෘද රෝගවලට කෙලින්ම පාර කපන්නේ. ඒ විතරක් නෙමෙයි. සමහර කිරිපිටි වර්ගවලට රසය වැඩි කරන්න අමතර සීනි, ෆාම් ඔයිල් වගේ දේවලුත් එකතු කරනවා. ඉතින් සරලවම කිව්වොත් කිරිපිටි හැන්දක් කියන්නේ අපි නොදැනුවත්වම ශරීරයට දාගන්න කැලරි බෝම්බයක් වගේ දෙයක්. දැන් මෙච්චර දේවල් අහුවම හිතුණා ඇති හරි මේක හොඳ නෑ කියලා තේරුණා. ඒත් ඇයි මේක නවත්තන්න මෙච්චර අමාරු කියලා? ඒකට හේතුව තමයි ඇබ්බැහි වීම කියන කාරණය. මෙන්න මේ චක්‍රය දිහා බලන්න. කිරිතේ එකක් බීපු ගමන් මොලෙන් ඩොපමයින් කියලා සතුටු හෝමෝනයක් නිකුත් වෙනවා. අපිට ක්ෂණික ප්‍රබෝධයක් සතුටක් දැනෙනවා. ඒත් විනාඩි 30ක් විතර යද්දී ලේවල සීනි මට්ටම එකපාරටම බිමටම වැටෙනවා. එතකොට දැනෙන්නේ මහන්සි, කේන්තියයි, නිදිමතයි. එතකොට මොලේ මොකද කරන්නේ? ඒකට ආයෙත් අර සතුට ඕනේ වෙනවා. ඉතින් ඒක තව තේ එකක් ඕන කියලා සංඥාය වෙනවා. මේක තමයි කඩන්න අමාරු
විෂම චක්‍රය. එහෙනම් මොකක්ද මේකට විසඳුම? හෙට ඉඳන් තේ බොන එක සම්පූර්ණයෙන්ම නවත්තලා දානවද? නෑ, එහෙම කරන්න ඕනේ නැහැ. අපිට පුරුවන් මේ පුරුද්ද සෞඛ්‍ය සම්පන්න විදිහට වෙනස් කරගන්න. දැන් අපි කතා කරන්න යන්නේ මේ විග්‍රහයේ වැදගත්ම කොටස ගැන. මෙන්න කරන්න පුළුවන් සරල පියවර 3ක්. පළවෙනි එක සීනි භාගයක් කරන්න. තේ හැඳි 2ක් දානවා නම් හෙට ඉඳන් 1ක් දාන්න. මුලදී අමුතක් දෙනුනත් දවස් 21ක් විතර යද්දි දිව ඒකට හුරු වෙනවා. දෙවෙනි එක තේකට කුළු බඩු ටිකක් එකතු කරන්න. ඉඟුරු කෑල්ලක්, කාබෝනේට්ක් වගේ දෙයක්. ඒ වයින් රසයත් වැඩි වෙනවා. සීනි අඩුව දැනෙන එකත් අඩු වෙනවා. තුන්වෙනි එක පුළුවන් නම් කිරිපිටි නැතුව ප්ලේන් ටී. ඒ කියන්නේ කහට තේ බොන්න පුරුදු වෙන්න. තේ කොළවල තියෙන නියම ප්‍රතිඔක්සිකාරක ගුණය අපේ ශරීරයට ලැබෙන්නේ අන්න එතකොටයි. අවසාන වශයෙන් මතක තියාගන්න ඕන දෙයක් තමයි තේ කියන්නේ හරියට බිව්වොත් ලෝකේ තියෙන සෞඛ්‍ය සම්පන්නම පානයක්. ඒක නරක වෙන්නේ අපි ඒකට එකතු කරන දේවල් නිසා. ඉතින් තීරණය තියෙන්නේ අපේ අතේ. අදම පොඩි වෙනසක් කරලා බලන්න. හෙට ඉඳන් එක සීනි හැන්දක් අඩු කරන්න. ඒ පොඩි වෙනස කාලයක් යද්දි ලොකු සෞඛ්‍ය ප්‍රතිලාභයක් ගෙනෙනෝ නිසෙකයි.